අයුබෝවන් රස්මිලට්‍රෝ අපි අද ඔයාලට පෙන්වන්න යන්නේ Thomson DC SPD. අපි ගාව Thomson DC SPD 500 volt, 600 volt, 800 volt, 1000 volt විදිහට 2 pole මිලදී ගන්න පුළුවන්. 3 pole උත් තියෙනවා අවශ්‍ය නම්. AC SPD 2 pole 4 pole ඕගොල්ලන්ට ගන්න පුළුවන්. පසුගිය වීඩියෝ එකක මම ඔයාලට කියලා දුන්න SPD එකේ මුහුණතේ සටහන් කරලා තියෙන දේවල් වලින් SPD එක ගැන කියවගන්නේ කොහොමද කියලා. ඒ ක්‍රමෙමයි DC SPD එකෙත් මුහුණතේ ලියලා තියෙන දේවල් කියවගන්න තියෙන්නේ. බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක අනිවාර්යෙන්ම පහළට ගිහිල්ලා බලන්න. මේ SPD වල කේබල් දෙකක් පහසුවෙන් කනෙක්ට් කරන්න පුළුවන් විදිහට ලොකු ටර්මිනල්ස් දීලා තියෙනවා. මේ Thomson SPD වලත් හොඳ බිල්ඩ් ක්වලිටි එකක් තියෙනවා. එක එක්කෙනාගේ එක්ස්පීරියන්ස් අනුව තමයි මේවා හොඳයි නරකයි කියලා කියන්නේ. සමහරක් අයට ඉක්මනට බර්න් වුණොත් ඒගොල්ලෝ කියනවා මේක හොඳ නැහැ කියලා. මේක හොඳ නැහැ නෙමෙයි බර්න් වුණා නම් මේක හොඳයි. මේක ලීක් වුණා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. DC SPD එකක් මොනම හෝ සිස්ටම් එකකට පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම SPD එකට ඉස්සෙල්ලා fuse එකක් හෝ MCB එකක් දාන්න. SPD නිෂ්පාදකයන් නම් රෙකමන්ඩ් කරන්නේ fuse දෙකකට පස්සේ DC SPD එක දාන්න කියලා. ඇයි එහෙම දාන්න ඕනේ කියන එක ගැන පැහැදිලි විස්තර ඇතුව පෝස්ට් එකක් අපි අද උදේම දැම්මා. ඒක කියවන්න. එතකොට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. කාට හරි මේ SPD වයරින් කරන්න ඕන ඩයග්‍රෑම් එක අවශ්‍ය නම් WhatsApp මැසේජ් එකක් දාන්න. SPD ගැන ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් කමෙන්ට් කරන්න. ඊගාවට මොකක්ද අවශ්‍ය වීඩියෝ එක කියලා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. එහෙනම් ලයික් එකක් ෂෙයාර් එකක් දාලා අපිව දිරිමත් කරන්න. හෙට අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් වේවා.